Guys, please subscribe my YouTube channel linked in profile. Hi, ඉතින් කොහොමද? අන්තර්ජාලයේ නරඹන සීලුම අපේ ලාංකික රටවැසියන්ට සුබ සැන්දෑවක් කියනවා. හුඟ දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් සුපුරුදු විදියට සුපුරුදු නිලැඳුමෙන් ඔබ ඉදිරියට එන මම ශිරෝ හීරෝ මැද පෙරදිග කාන්තාවන්ගේ එකම හඬ. ඉතින් ඔබ දන්නවා සත්‍ය තොරතුරු තමයි මම මේ channel එක හරහා සුපුරුදු විදියට සමාජගත කරන්නේ. ඉතින් මම ලංකාවේ ඉඳලා නෙමෙයි මේ වැඩසටහන කරන්නේ පිටරට රාජ්‍යයක මැද පෙරදිග රාජ්‍යයක් වෙන කුවේට් රාජ්‍යයේ සිට. ඉතින් අද දවසෙත් කතා කරන්න ඇවිල්ලා තින්නේ කලබලකාරී ඒ කියන්නේ යුද කලාපයක් වෙලා තියෙනවා මේ වෙනකොට මැද පෙරදිග රාජ්‍යයන්. ඉතින් ඒ රටවල් දෙකක් තමයි ගොඩක් තදබල විදිහට ඒ කියන්නේ යුද්ධේ පැවතෙන්නේ. ඉතින් කතා කරන්න ආවේ අපි කතා කරන්න කලින් මුලින් අපි මේ වීඩියෝ එක නරඹලා ඊට පස්සේ අපි කතා කරමු ඔබට දැනෙන අදහස මට හැඟෙන දේ මම කතා කරන්නම්. ඉතින් අපි එහෙනම් මෙන්න මේ විදිහට මුලින්ම වීඩියෝ එක නරඹලා ඉඳිමු. ඉතින් මම හිතනවා ඔබ මේ වීඩියෝ එක නරඹන්න ඇති කියලා. මම මොකද වීඩියෝ එක දුන්නේ ජනතාවට හැඟෙන දේ අපි යට තියෙන ඔබට ඔබේ අදහස ලියන්න යන්න පුළුවන්. ඉතින් ඔබට මොනවද හිතෙන්නේ? ඉතින් මේ වෙනකොට ගැටුම්කාරී තත්ත්වයක් ඒ කියන්නේ ඊශ්‍රායලයයි ඉරානයයි අතර තමයි ගැටුම පවතින්නේ. ඉතින් එතකොට දැන් මේ වෙනකොට කුවේට් රාජ්‍යයේ සිටින අපේ ශ්‍රී ලාංකික ජනතාව ගොඩක් බය වෙලා ඉන්නවා. මේ ගැටුම අතරේ කුවේට් එකටත් බලපෑමක් සිදු වෙයිද කියන තැන. ඉතින් අද කතා කරන්න ආවේ. ඉතින් මම හොයාගත්ත තොරතුරුත් එක්ක. ඉතින් මම ඉන්නේ කුවේට් රටක කුවේටි ගෙදරක. එතකොට අපේ මාමා බාබා කතා කරන දේ ඉතින් එයාලගෙන් අහනකොට ඕක සම්බන්ධව ඒ කට්ටියට කිසිම බයක් නැහැ. ඉතින් එයාලා hina වෙනවා. එතකොට මේ රටේ පුරවැසියන්වත් බය වෙන්නේ නැතුන් ලාංකික අපි මොකටද බය වෙන්නේ? එහෙම නේද? එතකොට දැන් ඔයාලට ඔය පෙන්නපු වීඩියෝ එකේ බලන්න දැන් අහස ගන්නකොට ඒ කියන්නේ විශාලයේ ආපුවේ වගේ පාරවල් තමයි. ඒ කියන්නේ දුම වගේ බැඳිච්ච දේවල් තමයි ඔය වීඩියෝ එකට අරන් තින්නේ. කුවේට් එකට ඒ දේ පෙනිලා. නමුත් මේ කුවේට් එකට ගහලා නෙමෙයි. ඉතින් එතකොට හිතන්නකෝ දැන් ඒ රටවල් දෙක අතරනේ ඔය ගැටුම තියෙන්නේ. එතකොට දැන් අපේ ලංකාවේ යුද්ධ කරනකොට මූණට මූණ ගැටිලා සටන් වලනි ඒ කියන්නේ යෙදෙන්නේ. ඉතින් මේ රටවල් ගන්නකොට ඒ මූණට මූණලා සටන් කරන්න බෑ. මොකද ගොඩක් දුරින් තමයි මේ තවත් රටක් පිහිටන්නේ. එතකොට මෙයාලා විසයිල තමයි යවන්නේ. ඉතින් එතකොට තවත් රටවල් හරහා තමයි ওই විසයිල අදාළ රටට යන්නේ. හැබැයි ඕවා අපේ කුවේට් රටට කඩන්න වැටෙන්නේ නැහැ. මොකද ඕවා ඉලක්ක කරලානේ ගහන්නේ. ඉතින් අපේ මේ ලංකාවේ මිනිස්සුන්ට දැන් කොහොම දැක්කම බය හිතිලා දැන් ගොඩක් කට්ටිය බය වෙලා. ඉතින් එහෙම වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටිය යන්නනවා. ඉතින් මම ඉල්ලන්නේ අපේ රටේ ලාංකික පුරවැසියන්ගෙන් කිසිම තැනකදී බය වෙන්න එපා. මොකද එහෙම යුද්ධයක් මේ රටට එහෙම විසයිල මොනවා හරි ඊශ්‍රායලෙන් හරි ඉරානෙන් හරි ගහනවා නම්
පෙර සූදානමක් ඒ කියන්නේ දැනුවත් කිරීමකින් තමයි එහෙම යුද්ධයක් පටන් ගන්නෙ. එහෙම නැතුන් අර ගහෙන් ගෙඩි වැටෙනවා වගේ එකපාරම ගහන්නේ නැහැ. ඉතින් බය වෙන්න එපා කියන එක තමයි ඉතින් අද දවසේ මම මේ පුංචිවට වැඩ කරන ගමන් මේ වීඩියෝ එක අරන් ආවේ කුවේට් රාජ්‍යයේ සිට මගේ channel එක හරහා. ඉතින් මට කියන්න තියෙන ජනතාවට වගේම සමාජයටම කියන්න තියෙන්නේ ඉතින් අපි දෙයක් දුටුව විගසින් කිසිම ඒ කියන්නේ හොයලා බලන්න නැතුන් ඒ දෙයට ගොඩක් කලබලකාරී විදියට ඔබ ඒ කියන්නේ මේව වෙන්න එපා. මොකද එහෙම මං හිතන්නේ ඉතින් දැනුවත් වීමකින් තොරව එහෙම දෙයක් වෙයි කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. ඒ කියන්නේ ගහනවා නම් ඒ වගේ අනිවාර්යෙන් මේ රටවල වල ඉන්න පුරවැසියන් දැනුවත් වෙනවා. ඒ වගේම අපේ එම්බසි තානාධිපති කාර්යාලවල තියෙනවා. ඉතින් ඕවත් දැනුවත් කරනවා. ඒ කියන්නේ පිට රටවල් වලින් ඇවිල්ලා සේවය කරන ඒ අසල්වැසි රටවල් වල ජනතාව වුණත් ඒ වගේ තදබල විදිහට යුද්ධයක් ඇති වෙනවා නම් ඒ මිනිස්සු පිටවල් කරලා අරින්න ඒ අදාළ ආයතන වග බලා ගන්නවා. ඉතින් මට කියන්න තියෙන්නේ අපේ රටේ ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ ඔයාලා ඉතින් එහෙම බය වෙන්න එපා. එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දැන් අපි මේ මම channel එකක් කරනවා. අපේ මැද පෙරදිග ගොඩක් අපේ YouTube channel කරන සහෝදරයෝ ඉන්නවා. ඉතින් යාළගේ channel හරහත් ඔයාලට ඕක පැහැදිලි කිරීමක් කරයි. ඉතින් හැඩ වැඩ නැහැ. මම මේ වැඩ කරන ගමන් මේ පුංචිවට මේ වීඩියෝ එක කරන්නේ. අපේ ජනතාව ගොඩක් බය වෙලා ඉන්න නිසා. ඉතින් බය වෙන්න කාර්යයක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. ඔබ අද දවසේ 4 ගානකට කුවේට් රාජ්‍යයට විසයිල ආවා කියලා අනුමත කරන දේ ඒක මේ සත්‍ය තොරතුරක් නෙමෙයි. ඒ ඔබ දුටුවේ අනිත් රට ඉලක්ක කරලා ගහපු විසයිලවල ඒ ගිය පාරවල්. ජෙට් එකක් ගියාම අර පාර රැඳෙන්නේ අහසේ. අන්න ඒ වගේ අර ගියපු පාර තමයි ඒ රැඳිලා අහසේ රැඳිලා බැඳිලා තිබිලා ඒ අර පාන්දරට අර දර්ශනය වෙලා තියෙන්නේ. ඉතින් මිනිස්සු ඉදලා දෙන්නේ කුවේට් එකට ගහලා කියලා ඉරානියෙන්. එහෙම නෑ. එහෙම පෙර සූදානමක් තියෙනවා අනිවාර්යෙන් යුද්ධයකදී. එහෙම එකපාරම ගහෙන් ගෙඩි වැටෙනවා වගේ ඉලක්ක කරලා එහෙම මේ රටවල් වලට ගහන්නේ නැහැ. ඉතින් මට ජනතාවගෙන් ඉල්ලන්න තියෙන සමාජයේ මොනවා හරි වීඩියෝ එකක් සැරිසරනවා නම් ඔබ බුද්ධිමත්ව හිතන්න. ඔබ ඒක ගොඩක් ඇත්තටම ඒක හොයලා බලන්න කරුණු කාරණා. එකපාරම බය වෙන්න එපා. ඒ වගේ දෙයක් දැක්කම කලබලකාරී වෙලා තමන්ගේ රස්සාවට මේ කියන්නේ වෙන විදිහට ඔබ කලබලකාරී වෙලා වැඩ කරන්න එපා කියන එක මුලින්ම ඉල්ලනවා කුවේට් සිටින අපේ ශ්‍රී ලාංකික ජනතාවගෙන්. ඉතින් මේ වීඩියෝ එක අද දවසේ නරඹනවා නම් ඉතින් ඔය පිළිබඳව චුට්ටක් කතා කරලා යන්න ආවේ. බය වෙන්න එපා කියන එක මුලින්ම ඉල්ලන්න. වීඩියෝ එකකින් මේ විදිහට දැම්ම ගමන් ගොඩක් කට්ටිය YouTube නරඹනවා. ඉතින් මේ වෙනකොටත් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා නැත්නම් අනිවාර්යෙන් මේ දේ කරන්න. මොකද ඉදිරියේදී දාන වීඩියෝ නැරඹීමේ පහසුව සඳහා. ඉතින් එහෙනම් වැඩ කරන ගමන් ආවේ ඔය වගේ තොරතුරු සත්‍ය විදිහට අරගෙන නැවතත් දවසක ඔබ ඉදිරියට එන්නම්. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි. අල්ලා දෙවි පිහිටයි.